జిల్లా తొట్టిలి కోయిందో మల మాගේ දුරට පිනේනවා. ඔන්න අදත් මම ආවා ඔයගොල්ලොත් එක්ක ඔයගොල්ලන්ගේ ජීවිතේට ප්‍රයෝජනවත් මම අත්දැකීමෙන් මගේ ජීවිතේ සකස් කරගත්ත අත්දැකීම් ගැන කතා කරන්න. මම ඔයගොල්ලන්ට කිව්ව නේද අපේ නෑදෑකම් ඒවා අපිට ඇති වෙන්නේ සසර සම්බන්ධතා හේතුවක ඵලයක් විදියට කියලා. ඒ හේතුඵලයේ කොහොම වුණත් අපිට දැන් පවතින මේ ජීවත් වෙන ජීවිතය ඇතුලේ අපිට පුළුවන් ඒ ගනුදෙනු ලස්සනට සකස් කරගන්න. ඒ ගනුදෙනු වල ස්වභාවය කොයි වගේ එකක් වුණත් අපිට පුළුවන් මේ එදිනෙදා ජීවිතය ඇතුලේ ඒ ගනුදෙනු ලස්සනට පවත්වාගෙන යන්න මේ කරුණ දැනගෙන හිටියාම ආදරණීය සබඳතා ගැන මම දැන් කතා කර හිටියේ. ඉතින් ආදරණීය සබඳතා ගැන කතා කරද්දී අපේ මුල්ම ආදරණීය සබඳතාවය මොකද්ද? මට නම් මතක් වෙන්නේ මගේ අම්මව. ඒක නේද අපේ ජීවිතේ පටන් ගත්ත තැන ඉඳලා අපිත් එක්ක තියෙන ආදරණීයම සබඳතාවය. ඉතින් මම මේ ඔයගලන්ට කියන්න හදන්නේ මාව මේ විදිහට ස්වාධීන පුද්ගලයෙක් විදිහට වැඩෙන්න, සානුකම්පිත හිතක් ඇති කරගන්න, සංවේදී හිතක් ඇති කරගන්න, පුද්ගලයෙක් විදිහට සමාජය ඇතුලේ හිරිහැරයක් නැති විදිහට ජීවත් වෙන්න මුල්ම අඩිතාලම් වැටුනේ මගේ අම්මගෙන් මට ලැබුණු ආభాෂ නිසා. අම්මා කියන්නේ උගත්කමක් තියෙන ගණිත විෂයට දක්ෂ වෙච්ච චිත්‍ර අඳින්න පුළුවන් ලස්සන හඬක් තියෙන කාන්තාවක්. ඉතින් මගේ අම්මගේ ජීවිතයෙන් මට ලැබුණු දේවල් තමයි මට මතකයි. මට දන්න කාලේ ඉඳලම අම්මා ලස්සනට සින්දු කියනවා. මේ සින්දු අහගෙන ඉන්නවා. ඒ සින්දු හරිය අර්ථවත් හරිම රසවත් සින්දු. ඒ සින්දු ගැන මට තිබුණු මතකයි කොච්චරද කියනවනම් මගේ බබාලා ඉපදුනාම මම ඒ සින්දු මගේ දරුවන්ටත් අහන්න සැලැස්සුවා. මගේ අම්මා නම් ඒ සින්දු එයාගේ ලස්සන හඬින්මයි මට කිව්වේ. ඒ වුණාට මට හිතුණා මගේ හඬ එච්චර ලස්සන නැහැ කියලා. ඉතින් මම පටිගත කරපු විදිහට තමයි ඒ සින්දු මගේ දරුවන්ට අහන්න සැලැස්සුවේ. මම දැන් කැමතියි මම අහපු විදිහට මගේ අම්මගේ හඬින් ඒ සින්දු ඕගලන්ටත් අහන්න දෙන්න. මොකද අම්මගේ වේදිකාව උනේ අපේ ජීවිතනේ. ඉතින් එයාගේ හැකියාවල් දිනු කරගෙන යන්න එයා කාලේ චුට්ටක්වත් නාස්ති කරේ නැහැ. අපි වෙනුවෙන් ඒ කාලේ වැය කළා. ඉතින් ඒ අම්මගේ දක්ෂතාවල් එළියට පෙන්නන්න මම අද මගේ මේ channel එක වේදිකාවක් කරගන්නයි හදන්නේ. අම්මට ස්තුති කරන්න ඕන නිසා. මේ ගීත අහනකොට ඔයාට ඔයාගේ අම්මා මතක් වුණොත්, ඔයාගේ ඇහැට පුංචි හරි කඳුලක් ආවොත් ඔයාත් සංවේදී කෙනෙක්. ඉතින් ඔයාගේ අම්මත් එක්ක තියෙන මතක සටහන් කොහොම වුණත් කමක් නැහැ. ඒවා ආදරණීය නොවන මතක සටහන් වුණත් කමක් නැහැ. ඔයාව ඔය තරම් දුරට පුද්ගලයෙක් විදිහට ලොකු වෙන්න ඒ අම්මා කළ දෙයක් තියෙනවා අමතක කරන්න බැරි. ඔයා මේ ලෝකෙට බිහි කිරීම ප්‍රමාණවත්. ඉතින් ඒක නිසා මේ ගීත අහලා ඔයාගේ හිත සංවේදී වෙයි කියලා මට අනිවාර්යයෙන්ම විශ්වාසයි. මේ ජීවිතය ඇතුලේ අම්මත් එක්ක තියෙන ඔයාගේ සබඳතා හොඳින් පවත්වාගෙන යන්න, ඇයව රැක ගන්න, ඇයට ආදරය කරන්න. ඒක ඔයාගේ සසර ගමනටත් හොඳ අම්මෙක් ලැබෙන්න හේතුවක් වෙනවා කියලා මම හොඳටම දන්නවා. ඉතින් ඒක නිසා මේ ගීත අහලා ඔයගොල්ලෝ ඒ ගීත අහලා ඒ ගීත රස විඳොත් මට හරි සතුටුයි. ඔයාලගේ අම්මා ගැන ආදරණීය හැඟීමක් ඇති කරගත්තොත්, එයා බලා ගන්න ඕනේ කියලා හිතුනොත් තමයි මේ වීඩියෝ එක සාර්ථක වුණා කියලා මම හිතන්නේ. එහෙනම් අහන්නකෝ මගේ අම්මා මං වෙනුවෙන් මට ආදරෙන් මාව නලවන්න කියපු ගීත. එමලදනීතෝ පිප්පුණු මලේරුව එමලදනීතෝ
මලේ කිදුවේ නුඹ හැඩරුව බලන්න එපා හැඩරුව බලන්න එපා නැති බැරිකම මුතුමාල හතක් වී නැති බැරිකම මුතුමාල හතක් වී කඩුල්ල පැනයි නුඹ අත කරලනදා නුඹ අත කරලනදා කටු මැටි බිත්තිය හැඩ කර අඳිනා රැඳිව නැල්ලෙන් ඉස පීරන්නේ නොතලන් සිත මා ආදර දියණියනි ආදර දියණියනි පාලු කරට නුඹි අත නොගෙටින්නයි වීදුරු කැඩපත පිම දෙමුවි පිපුණු මලේරුව එමල දනීතු පිපුණු මලේරුව එමල දනීතු මලේ කිදුවේ නුඹ හැඩරුව බලන්න එපා තුමෙටි බිත්තිය හැඩ කර අඳිනා රැහිව නැල්ලෙන් නිස පීරන්නේ නොතලන් සිත මාදර දියණියනි ආදර දියණියනි පාලු කරට නුඹි අත නොගෙටින්නයි වීදුරු කැඩපත පිම දෙමුවි පිපුණු මලේරුව එමල දනීදු පිපුණු මලේරුව එමල දනීදු මලේ කිදුවේ නුඹ හැඩරුව බලන්න එපා හැඩරුව බලන්න එපා නැති බැරිකම මුතුමාල හතක් නැති බැරිකම මුතුමාල හතක් කඩුල්ල පැනයි නුඹ අත කරලනදා නුඹ අත කරලනදා සොම්නස හෝ සන්තාපය හමුවේ සිහිවී අම්මා කරුණා ගුණේ සාරය සොයලා නිම කළ පිළිරුව අම්මා සොම්නස හෝ සන්තාපය හමුවේ සිහිවී අම්මා කරුණා ගුණයේ සාරය සොයලා නිම කළ පිළිරුව අම්මා ආදරයේ මලයිනේ රතුලේ සුදුවා මෑණියගේ සිනහසිනේ රට ජාතිය පිදුවා නිල්මිනි රන් කෙට මේවා කුමුදුද ඕනේ නෑ ළඟ අම්මා නොපෙනෙන දිවියන් මැව්වේ ඇයි ඔබ නිවසී දෙවියන් නම් පාවින සුළඟේ සිසිලස මවමින් පාවින සුළඟේ සිසිලස මවමින් පින්වයි යාලය
අම්මා ජීවිතයේ පූජාවෙන් පිදුවත් මදි අම්මා මිනිරතු කැට මේවා ඕනේද ඕනේ නෑ ළඟ අම්මා නොපෙනෙන දෙවියන් වෙන්දී ඔබ නිවසේ දෙවියන් අම්මා වරුණී අම්මා වරුණී සම්මා සම්බුදු අම්මා වරුණී දරුවන්ගේ දුක් කඳුල දකින්නදා සුරලොව සිට අතපා ඒ කඳුලලි පිසිනා අම්මාවරු නැති දරුවන්නේ සංකා දුක් කවුද දන්නේ ඒ දුක දන්නා අම්මාවරුමයි යම් මතු දිනයක බුදු වන්නේ සංසාරේ මතු බුදු වන්නේ තොටිලි කොයින්ද අර බුද්ධ කැලේ උත්සාහද ඔන්චිල්ලා තොටිලි කොයින් හරි හරි ආහා කියලා හරි පටන් ගන්න ඔන්චිල්ලා තොටිලි කොයින්දෝ රන්සලු පිළිවලලු කොයින්දෝ දොයි දොයි පුතලපටි බිලින්දෝ රන් කඳරක දේවිසුරින්දෝ ඔන්චිල්ලා තොටිලි කොයින්දෝ රුසිරින් සරුමල් පර පරදා නුවනින් ධනපති ලෙස සැමදා දෙරුවන් වෙඳ දෙවියන් පුදලා මිනිසුන් මැද මිනිසෙකුරිලා අසමින් මවගේ කතා දොයි දොයි දොයිය පුතා සමින් මවගේ කතා දොයි දොයි දොයිය පුතා උන්චිල්ලා තොටිලි කොයින්දෝ රන්සලු පිළිවලලු කොයින්දෝ දොයි දොයි පුතලපටි බිලින්දෝ රන් කඳරක දීවි සුරින්දෝ සිරින් තරුමල් පර පරදා නුවනින් ධනපති ලෙස සැමදා තිරුවන් වැඳ දෙවියන් පුදලා මිනිසුන් මැද මිනිසෙකුවිලා අසමින් මවගේ කතා දොයි දොයි දොයිය පුතා සමින් මවගේ කතා දොයි දොයි දොයිය පුතා ඔන්චිල්ලා තොටිලි කොයින්දෝ රන්සලු පිළිවලලු කොයින්දෝ දොයි දොයි පුතලපටි බිලින්දෝ රන් කඳරක දීවි සුරින්දෝ හොඳට හෙදී දෙවියොත් නමට වඳී සිටිය
හොඳට හැදී දෙවියොත් නමට වඳී වැටකෙයියා මලක් වගේ කියන්නේ. දුනු පියා මලක් වගේ දුරට පිනෙනවා වැටකියා මලක් වගේ සුවඳ දැනෙනවා පසළොස්වක සඳ වගේ එළිය තියෙනවා මගේ අම්මා මට ජීවන සුවය සදනවා මගේ අම්මා මට ජීවන සුවය සදනවා සංසාරින් සංසාරිට එකට බැඳී කෙනෙක් නොමැත දරුවෙකු හට මවක් සේලදී අම්මා යන සමාධියට ඉඳිමි සමවැදී ඔබේ ගුණ කීමට හොඩියේ අකුරු මට මදි ඔබේ ගුණ කීමට හොඩියේ අකුරු මට මදි